උණුසුම් පුවත් රදසනින් ඔබ වෙත ගෙන එන අපගේ YouTube චැනලයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් උණුසුම් පුවතක්. සියලුම මගී ප්‍රවාහන බස් රථවල කිලෝමීටර 5000ක් ධාවනය කිරීමෙන් අනතුරුව එහි තත්ත්ව පරීක්ෂාව අනිවාර්යයෙන් සිදු කළ යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව එහි සභාපති මංජුල කුලරත්න මහතා ප්‍රකාශ කළේය. මේ වන විට ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් තත්ත්ව පරීක්ෂා කිරීම සඳහා සුදුසු නිලධාරීන් බඳවා ගැනීම සිදු කිරීමට නියමිත බවත් ඔහු පැවසීය. පසුගිය කාල සීමාව තුළ මෙරට සිදු වූ අනතුරුවලට ප්‍රධාන හේතුව රියදුරන්ගේ නොසැලකිලිමත් බව හා වාහනවල ඇති දෝෂ බව සභාපතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව වාහනවල තත්ත්ව පරීක්ෂා කරන නිලධාරීන් බඳවා ගැනීමෙන් අනතුරුව මෙම නීතිය මාස 3 කාලයක් බස් රථ සඳහා ක්‍රියාත්මක කරන බව. ඉන් අනතුරුව සියලුම වාහන සඳහා මේ ක්‍රියාත්මක කරන බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපතිවරයා අවධාරණය කළේය. මෙවන් උණුසුම් පුවත් රදසනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.